හායි ඉතින් මේ අද මට හොස්පිටල් ඇඩ්මිට් වෙන්න වුණා මේ ඇලර්ජි ටෙස්ට් වගේක් කරන්න නයින් වෙල්ස් එකේ ඇලර්ජි එකක් මට ඇලර්ජිස් සාමාන්‍ය නොර්මලි පොඩි පොඩි ඇලර්ජිස් තියෙනවා ඉස්සර ඉඳන්ම මේ උනට 2023 මට ඇලර්ජි එකක් ආවා ඒක පොඩ්ඩක් පළු දාලා කසන්න අරගෙන ඉතින් හොස්පිටල් ගිහිල්ලා මොනවාද සේලයින් එහෙම දීලා ඒක රිකවර් වුණා. හැබැයි 2024 දෙසැම්බර් මට ඇලර්ජි එකක් ආවා. ඒක ගොඩක්ම ලොකුවට ආවා. ඉතින් මොකද මට සිහිත් නැති වෙලා ඒ වගේ ලොකු ප්‍රශ්නයක් වුණා. ඉතින් මේ ඇත්තටම මේක මම ඔයාලට කියන්න කියලා හිතුවේ. ඇලර්ජි එකක් කිව්වම අපි ඒක එච්චර ගණන් ගන්නේ නැහැනේ. හැබැයි ඇලර්ජි එකක් කියන්නේ ජීවිත හානියක් වෙන්න පුළුවන් දෙයක්. ඒකේ මට දන්න විදිහට ෆස්ට් ඇලර්ජි එක ඒ තරම් ලොකුවට එන්නේ නැහැ. හැබැයි අපි ඒක මොකටද ඇලර්ජි වුනේ කියලා අපි අනිවාර්යෙන් හොයාගන්න ඕනේ. සෙකන්ඩ් තර්ඩ් ඇලර්ජිස් වුණොත් අපි මැරෙන්න උනත් පුළුවන්. ඉතින් ඇත්තටම මට මේ සෙකන්ඩ් ඇලර්ජි එක හොඳටම මේ සිවියර් ඇලර්ජි එකක් වුණා. සමහරවිට මගේ ජීවිතේ තියෙනත් තිබුණා ඒ වෙලාවේ ඒ ඉක්මනින් අවශ්‍ය ප්‍රතිකාර වලට ගියේ නැතුව හිටියානම්. ඒක නිසා ඉතින් මේ ඇලර්ජි එකක් තියෙනවා නම් අනිවාර්යෙන් ડોක්ටර් කෙනෙක් හම්බ වෙලා ඒ ඇලර්ජි එක මොකටද කියලා හොයා ගන්න ඕනේ. ඒක තමන්ගේ ජීවිතේට තියෙන මේ ජීවිත තර්ජනයකට තියෙන මගක් ඇහිරීමක් වෙනවා. මොකද ඒතර අපි දැනුවත් වෙනවා අපි මොනවටද ඇලර්ජි කියලා. ඉතින් මම දන තරමින් ලංකාවේ මේ ඇලර්ජි ටෙස්ට් කරනවා ડોක්ටර් චන්දිම ජීවන්දර ඒ වගේම ප්‍රොෆෙසර් නීලිකා. ඉතින් ඒගොල්ලන්ගෙන් තමයි ඇලර්ජි එක මොකටද කියන එක හරියටම අපිට දැනගන්න පුළුවන් ටෙස්ට් එක කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ අනිවාර්යෙන් ඇලර්ජි එකක් තියෙන කෙනෙක් නම් Taman දැනුවත් වෙන්න ඕනේ මොකටද මේ ඇලර්ජි එක උනේ කියලා. ඒක එතකොට අපිට හොඳයි අපි එකෙන් පරිස්සම් වෙන්න පුළුවන් නිසා. ඉතින් ඇලර්ජිස්ුත් අපි බලනකොට එක එක ඇලර්ජි වර්ග තියෙනවා. ඇලර්ජිස් එන්න ක්‍රම 3යිලු තියෙන්නේ. ඒ ක්‍රම 3 තමයි එකක් අපිට පිටත වායු ගෝලයෙන් ඒ වගේ දේවල් වලින් අපිට ඇති වෙන ඇලර්ජි පිටතින් සිදුවෙන දේවල්. එහෙම නැත්නම් අපි ආහාරයට ගන්න දේ අපිට ඇලර්ජි වෙන එක. එහෙමත් නැත්නම් අපේ ඇඟ ඇතුලෙන් සිද්ධ වෙන දෙයක්. ඔය තුන් ආකාරයෙන් පමණයි ඇලර්ජි එකක් සිද්ධ වෙන්නේ කියලා තමයි මම දැනුවත් උනේ. එතකොට දැන් ඉතින් මට ඇලර්ජි කීපයක් තියෙනවා. මේ මම දන්න තරමේ ඉඳන් මට දැන් දන්න කාලේ ඉඳන් මට තියෙනවා මේ සාමාන්‍ය නිකල් ඇලර්ජි එකක්. සිල්වර් කලර් කිසි දෙයක් වොච් එකක්වත් දාන්න බෑ. ගෝල්ඩ් ප්‍රශ්නයක් නැහැ. ඊට අමතරව මගේ ස්කින් එකේ පොඩ්ඩක් හරි කැස්සුවාම පළු දාලා එන ගතියකුත් තියෙනවා. ඉතින් ඒ වගේ පොඩි ඒවා තිබුණා. හැබැයි මේ වගේ ලොකු එකක් මට මෙච්චර කාලයකට ඇවිල්ලා නැහැ. ඉතින් දැන් මම මේ ටෙස්ට් කරලා බැලුවාම මගේ තියෙනවා මේ ඩස්ට් මයිට් එහෙම ඇලර්ජි එකක්. ඒක ටිකක් ලොකුටම තියෙනවලු. ඒ කියන්නේ ගොඩක් ඩස්ට් එක තියෙන තැන්වල ඉන්න බෑ. ඒක මට ඇලර්ජි. ඉතින් ගෙදරත් හොඳට දුවිල පිහ දාලා හැම තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි හිතමුකෝ අපි ඉඳා ගන්න බෙඩ් එකේ බෙඩ් ෂීට් කොට්ටෝරු උනත් අපි කියන්නේ ඩේලි අයින් කරලා වෙනස් කරලා අලුත් ඒවා දාන්න පුළුවන් නම් හොඳයි. ඊට අමතරව මට වීට් ඒ කියන්නේ තිරිඟු පිටි ආහාර ඇලර්ජි. එතකොට තිරිඟු පිටි ආහාර අරගත්තොත් මේ ඒක අරගන්න පුළුවන්. හැබැයි අරගෙන ඉවරලා මට මහන්සි වෙන්න බැහැලු. ඒතර තමයි ඒක ඇලර්ජි වෙන්නේ. එක්සර්සයිස් කරන්න බෑ, මහන්සි වෙන වැඩක් කරන්න බෑ. කාලා ඇඳට ගිහලා නිදාගත්තොත් ප්‍රශ්නයක් නැහැලු. ඊට අමතරව පෝක්, බීෆ්, මටන් ඒවා ඇලර්ජි පොඩි ප්‍රමාණවලින් ඒ වගේම කිරි ආහාර ඇලර්ජි. ඕක ටික තමයි ඉතින් අද දවසේ හොයාගත්ත දේවල්. ඉතින් අපි හිතන්නේ නැතුව උනාට මේ වගේ ජීවිත හානියක් සිද්ධ වෙන්න පුළුවන් රෝගක් තියෙනවා.
ඉතින් ඔයගොල්ලන්ව මන් දන්න තරමින් දැනුවත් කරන්න ඕනේ නිසා තමයි මේ පොඩි වීඩියෝ එක කරේ ඇත්තටම. ඉතින් ඔයාලගෙත් එහෙම මොනවා හරි ඇලර්ජි එකක් තියෙනවා කියලා දැනගත්තොත් අනිවාර්යෙන් බල ඉන්න එපා. මේ මොකටද ඇලර්ජි එක කියන එක ඔයගොල්ලන් දැනගෙන ඉන්න එක ගොඩාක් වැදගත් වෙනවා ඔයගොල්ලන්ට.